අයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අදත් අපේ YouTube channel එකට. ඉතින් ඔන්න වෙනද වගේම අදත් අපි ඔයාලා වෙනුවෙන් අරන් අවිල්ලා තියෙනවා ඔයාගේ ගෙදරටම වෙලා ඉන්න ගමන් සාර්ථකව මුදල් උපයන්න පුළුවන් ස්වයං රැකියා අවස්ථාවක්. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු අද අපි අරන් ආපු ස්වයං රැකියාව මොකක්ද කියලා. වීඩියෝ එක පටන් ගන්න කලින්ම මතක් කරනවා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අපිව අදම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ආයුබෝවන් අද අපි මේ විග්‍රහය හරහා කතා කරන්න යන්නේ ගෙදර ඉඳන්ම කිසිම කරදරයක් නැතුව ස්ථාවර ආදායමක් හොයන්න පුළුවන් ඊටමත් ප්‍රායෝගික ක්‍රමයක් ගැනයි. විශේෂයෙන්ම කුළුබොඩුව ඇසුරුම් කිරීමේ කර්මාන්තය තමයි අපේ ප්‍රධාන මාතෘකාව. හරි, වැඩි කතා නැතුව අපි බලමු මේක ඇත්තටම වැඩි කරන්නේ කොහොමද කියලා. මාසිකව රුපියල් 50000ත් 70000ත් අතර ආදායමක්. ඇත්තටම මේක තමයි මෙහි තියෙන ආකර්ෂණීයම කාරණය. තමන් වැඩ කරන ප්‍රමාණය, ඒ කියන්නේ දවසකට ඇසුරුම් කරන ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩි කරගන්න පුළුවන් නම් මේ ආදායම මට්ටම තවත් ඉහළ යවා ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. කෙටින්ම කිව්වොත් තමන්ගේ මහන්සියේ තරමටම සාධාරණ ප්‍රතිලාභයක් මෙතනින් අනිවාර්යෙන්ම ලැබෙනවා. මේ කුළුබඩු ඇසුරුම් කිරීමේ අවස්ථාව ඇත්තකම මොකද්ද? අපි ඒ ගැන ටිකක් හොයලා බලමු. සාමාන්‍යයෙන් අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නවා කියුවම අපේ මතකෙට එන්නේ ලොකු ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර සහ විශාල ප්‍රාග්ධනයක් නේද? හැබැයි මේ කටියට ඊට හාත්පසින්ම වෙනස්. මේකට අවශ්‍ය වෙන්නේ බොහොම සරල අමුද්‍රව්‍ය ටිකක් විතරයි. ගෙදර පොඩි ඉඩක් තිබුණාම හොඳටම ප්‍රමාණවත්. අනික ලංකාවේ ඕනෑම ගෙදරක ආපන ශාලාවක දවසකට කුළුබඩු කොච්චර පාවිච්චි වෙනවද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඉතින් ලොකු මුදලක් ආයෝජනය කරන්නේ නැතුව කවදාවත් ඉවර වෙන්නේ නැති ඉල්ලුමකට සැප දෙන එක තමයි මේ ව්‍යාපාරයේ තියෙන ලොකුම වාසිය. දැන් හිතෙන්න පුළුවන් මට මේ ගැන කිසිම දැනුමක් අත්දැකීමක් නැහැනේ කියලා. ඒ ගැන පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. මොකද මේ දේවල් නියමිත ප්‍රමිතියට නිවැරදි වැඩ ප්‍රමාණවලින් ඇසුරුම් කරන්නේ කොහොමද කියන එක ගැන සම්පූර්ණ වෘත්තීය පුහුණුවක් සහ නිසි මඟ පෙන්වීමක් ආයතනයෙන් ලබා දෙනවා. ඒ නිසා කිසිම අත්දැකීමක් නැති කෙනෙකුට වුණත් බොහොම විශ්වාසයෙන් යුතුව මේ වැඩේට අත ගහන්න පුළුවන්. එතකොට මේ වැඩේ කරන්න වඩාත්ම සුදුසු කාටද? උදේ ඉඳන් හවස වෙනකන් රැකියාවක් කරන කෙනෙකුට වුණත් තමන්ගේ රාත්‍රී කාලේ එමත් නැතිනම් සතියන්තයේ නිවාඩු දවස් පාවිච්චි කරලා මේක අමතර ආදායමක් විදිහට කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ගෙදර දොරේ වැඩ කටයුතු දරුවන්ගේ වැඩ කටයුතු බලන ගෘහණියන්ට ඒ වැඩස්සේ ලැබෙන විදේක කාලය මේ සඳහා යොදා ගන්න පුළුවන්. ගෙදරින් එළියට බහින්නේ නැතුවම පවුලේ ආර්ථිකයට ලොකු හයියක් වෙන්න පුළුවන් කදිම අවස්ථාවක් තමයි මේක. හරි, දැන් අපි බලමු මේ සඳහා සම්බන්ධ වෙලා වැඩ කටයුතු ආරම්භ කරන්නේ කොහොමද කියලා. පළවෙනි පියවර ඉතාමත් සරලයි. අදාළ තොරතුරු ලබා ගන්න නම් මේ සමගම පහලින් දක්වලා තියෙන විස්තරය, ඒ කියන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකේ, එහෙමත් නැතිනම් පළවෙනි කමෙන්ට් එකේ තියෙන සබැදියේ හැවත් ලින්ක් එක මත ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. එහෙම වෙබ් අඩවියට පිවිසුනාම ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් විවිධ ස්වයං රැකියා අවස්ථා ගණනාවක්ම බලා ගන්න පුළුවන්. එතනින් අපිට අවශ්‍ය කරන රැකියාව, ඒ කියන්නේ මේ වෙලාවේ හැටියට නම් කුළුබඩු ඇසුරුම් කිරීම කියන එක තෝරා ගන්න ඕනේ. මේ වෙබ් අඩවිය ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුරුවන් විදිහට බොහොම සරලව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අදාළ රැකියාව තෝරාගත්තට පස්සේ ඊළඟට තියෙන්නේ එතනම තියෙන subscribe now එහෙම නැතිනම් දැම්ම ලියාපදිංචි වන්න කියන බොතම ක්ලික් කරන එකයි. මේකෙන් තමයි අපේ ලියාපදිංචීමේ ක්‍රියාවලිය නිල වශයෙන්ම ආරම්භ වෙන්නේ. ඊළඟ පියවර තමයි අනන්‍යතාවය තහවුරු කිරීම. මෙතනදී අනිවාර්යයෙන්ම එදිනෙදා පාවිච්චි කරන සක්‍රීය ජංගම දුරකථන අංකයක් ඇතුළත් කරන්න මතක තියාගන්න. අංකය නිවැරදිව ඇතුළත් කරලා submit කියන එක ක්ලික් කරන්න. අපේ තොරතුරු වල ආරක්ෂාවට වගේම ඉදිරි සංනිවේදන කටයුතු වලට මේ පියවර ඉතාමත් වැදගත්. අංකය ලබා දුන්නු ගමන්ම ඒ දුරකථනයේට කෙටි පණිවිඩයක්, ඒ කියන්නේ SMS එකක් හරහා රහස් සංඛ්‍යාවක් එනවා. අන්නේ ලැබුණු පින් අංකය අදාළ තැන ටයිප් කරලා තහවුරු කරන්න ඊළඟට තියෙන්නේ. මේක හරියටම ඩිජිටල් අත්සනක් වගේ ආරක්ෂිත පියවරක්. ඒ තුලින් තොරතුරු වල සුරක්ෂිතභාවය උපරිමයෙන් තහවුරු වෙනවා. පින් අංකය ඇතුළත් කරලා තහවුරු කරපු සැනින්ම, ඒ කියන්නේ තත්පර කීපයක් ඇතුළත වැඩේ පටන් ගන්න අවශ්‍ය කරන සියලුම විස්තර අපිට විවෘත වෙනවා. ආයතනය සම්බන්ධ කරගන්න ඕන ඍජු දුරකථන අංක, කොන්දේසි වගේ හැම දෙයක්ම කිසිම ප්‍රමාදයක් නැතුව එතනින්ම බලා ගන්න පුළුවන්. අපි මේ මුළු ක්‍රියාවලියම ඉක්මනින් සාරාංශ කරලා බලමු. 1. ලින්ක් එක ක්ලික් කරන්න. 2. කුළුබඩු ඇසුරුම් කිරීමේ රැකියාව තෝරාගන්න. 3. subscribe බටම ඔබන්න. 4. ෆෝන් එකට එන SMS සංඛ්‍යාව ඇතුළත් කරන්න. සහ අවසාන වශයෙන් 5. අදාළ සීලම තුරතුරු ශනිකව ලබා ගන්න. බලන්න මේ ටික ඔක්කොම සම්පූර්ණ කරන්න යන්නේ ඇත්තටම විනාඩි කිහිපයක් විතරයි. මෙතනදි කියන්න ඕනේ තවත් වටිනාම කාරණයක් තියෙනවා. මේ අපි කතා කරපු ලියාපදිංචි වීමේ ක්‍රමය අදාළ වෙන්නේ කුළුබඩු ඇසුරුම් කිරීමට විතරක්ම නෙවෙයි.
මේ සරල පියවර ටික අනුගමනය කළාම ඒ වෙබ් අඩවියේ තියෙන තවත් ගොඩක් සොයන් රැකියාව අවස්ථාවලට පිවිසෙන්නත් අපිට අවස්ථාව ලැබෙනවා. මේක හරියට ආදායම් මාර්ග ගණනාවකටම එකවර විවෘත වෙන රන්දොරටුවක් කිව්වොත් නිවැරදි. ඉතින් මේ හැමදේම ගැන අවධානය යොමු කළාම අපිට හිතන්න ඉතුරු වෙන්නේ එකම එක ප්‍රශ්නයක් විතරයි. වෙනත් අයගේ කාලසටහන් වලට හිර වෙන්නේ නැතුව Tamanට පහසු වෙලාවක වැඩ කරලා මූල්‍යමය ස්වාධීනත්වය අත්කරගන්න තින මේ වගේ කදිම අවස්ථාවක් මගහැර ගන්නවද නැතිනම් අද මේ සඳහා පළවෙනි පියවර තබනවද? මේ විග්‍රහයෙන් ගෙලාපු කරුණු ගැන ගැඹුරින් හිතලා බලන්න තීරණය දැන් පැහැදිලි. එහෙනම් අද වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙනකන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.